पेरादनीय विश्वविद्यालये मनोविज्ञान से හිටපු දේශ්ඨ කතිකාචාර්ය සහ එක්වයිනස් විශ්වවිද්‍යාලයේ හිටපු මනෝවිද්‍යාංශයේ අංශාධිපති ගරු ෆ්‍රැන්සිස් ඇන්තනි නිමනි පීතුමා විසින් රචිත විශ්වයම ජයගන්න ඔබ තුළ වන විශ්ව බලය උද්දීපනය කරන විෂය ධාරාව මම කවුද යන කෘතියෙන් උපුටා ගැනීමකි. ආදර පියතුමනි, ඔබ මෙලොව දිවියෙන් සමුගත්තත් මනෝවිද්‍යාව පිළිබඳ ඔබ තුළ තිබුණු මහාචාර්ය දැනුම් සම්භාරය මේ විශ්වය තුළ තවමත් මෙලෙසින් සැරිසරනවා. අනන්‍යතා අර්බුදය identity crisis යනු යම් කිසිවෙකු තමන් කවුරුදැයි අනුනා නොගන්නා තත්ත්වයකි. එබැවින් තමා හා සමග ජීවත්වීමේදී ඔහුට අපහසුවක් ඇතිවේ. සෑම තරුණයෙකුම මේ කාලය පසු කරන්නේය. මේදී තමා දරුවෙකුද එසේ නැතවොත් වැඩේටියෙකු දැයි යන්න තේරුම් ගැනීමට නොහැකිවීමෙන් ඔහු තුළ ඉමහත් වේදනාවක් ඇතිවේ. අර්බුදය ආරක්ෂිත පරිසරයක සිට වගකීම වලින් පිරි ලෝකයකට අවතීර්ණ වීමය. පරාධීනත්වයෙන් ස්වාධීනත්වය කරා පිය එසවීමය. ස්වාධීන පරිණත හා වගකීම් පිරි ලෝකයේ අභ්‍යසදී තරුණ බිමල් තමාගේම පුද්ගල භාවය හා ග්‍රහණයකට මැදිව සිටී. දරුවක සිටි කාලයේ ඔහු සෑම දෙයක්ම භාරගත්තේය. ප්‍රශ්න කිරීමකින් තොරව ඔහුද පිළිගනු ලැබීය. විශ්වාස කරන්නයි ඔහුගෙන් ඉල්ලා සිටිනු ලැබූ සෑම දෙයක්ම ඔහු විශ්වාස කළේය. තම දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ බලය ඔහු විවාදයකින් තොරව පිළිගත්තේය. ඔහු සිටියේ චාරිත්‍රානුකූල ආගමික පසුතලයකය. එබැවින් කියා දෙනු ලැබූ අයුරින් ඔහු ආගම පිළිගත්තේය. තමන් වෙත පැවරුණු ලැබූ සිතුම් පැතුම් ක්‍රමේද ඔහු විවේචනයකින් තොරව පිළිගත්තේය. මේ කාලයේදී තමාට උපදෙස් දුන් සියල්ලන්ම සෑම දෙයක් ගැනම දැන සිටි ශ්‍රේෂ්ඨයන් බව ඔහුගේ පිළිගැනීම විය. ඔවුන් දෙවිවරුන් ලෙස පිළිගත් ඔහු ඒ අය ඉදිරිපත් කළ විශ්වාසයන් හා සාරධර්මද පිළිගත්තේය.
අද බිමල් යොවුන් වියට පා තැබුවකි. නව දැනුම් සම්භාරයක් ගැනීමට ඇති ආශාව හා පෞද්ගලික අත්දැකීම් ලැබීම සඳහා වූ ආශාව. දහසකුත් තරුණ බිමල් ඉදිරියේ දැන් නැත. ඔහු තමාගේම දෙමාපියන් හට එරෙහිව නැගී සිට කැරලි ගසයි. පාරම්පරික සිතුන් පැතුම් අන්ධ භක්තියකින් පිළින් නොගෙන සිතා බැලීමේ අයිතිය තමාටත් ලබා දෙන ලෙස ඔහු තරයේ ඉල්ලා සිටී. තම දෙමාපියන් සම්බන්ධයෙන් විනිශ්චයකට යෙදෙන ඔවුන් තමාට කියාදුන් සාරධර්ම ඔවුන්වත් අනුගමනය නොකරන බව සොයාගනී. ඔහු සියල් සම්බන්ධයෙන් වාද කරයි. එසේ කොට ඔහු අසන නොයෙකුත් ප්‍රශ්නවලට තමන් වෙත පිළිතුරු නොමැති බව දෙමාපියන් පාපෝච්චාරණය කරන විට ඔහු ප්‍රීතියෙන් පිනායයි. ඔහු තමාගේම පුද්ගල භාවය පිළිබඳ අර්බුදයකට මුහුණ දෙයි. ඔහු තමා තුළම අභිරහස්‍යමය පුද්ගලයා හා නුවණලා සිටින බව තේරුම් ගනී. ඔහු තමා ගැන කිසිවක් හෝ දන්නේ නම් එසේ දන්නේ වසර 18ක් වූ තමාගේ ඉතිහාසය තුළට එබී බැලීමෙනි. දිනක් විමල් පොකුණක් අසල වූ දර්ශනයක් චිත්‍රගත කළේය. ඔහු මහත් සතුටට පත්වෙමින් ඔහුගේ පන්තියේ සගයන් හා ඔහුගේ ගුරුවරයාත් එම චිත්‍රය අගය කරමින් ඔහුට ප්‍රශංසා කළේය. තමාට චිත්‍ර ශිල්පයකු වීමේ දක්ෂතාවයක් ඇති බව ඔහු එදින තේරුම් ගත්තේය. බිමල් ඔහු ගැන දන්නේ තමාගේම ඉතිහාසයේ පිරික්සීමෙන් ලද ප්‍රතිඵලවලින් පමණි. හෙට ගැන මා කිසිවක් දන්නේ නැහැ ඔහු හෙමින් පැවසීය. මගේ අනාගතය සම්බන්ධයෙන් මා කිසිවක් නොදන්නේ ඇයි. නිසකවම මේ මොහොතත් මට අභිරහසක්මය. මට මා තේරුම් ගත නොහැකිය යන්න සත්‍යය. සෑම පුද්ගලයෙකුම අභිරහසක් වන්නේ ඇයි. එයට පිළිතුරු නම් දෙවියන්ගේ රුවට සමාන වූ ප්‍රතිරූපය මම වෙමි කියා බයිබලයේ ලියා තිබෙන නිසාද? බිමල්ට මතක් වුණේ ඔහු ඉගෙනගත් එක් පාඩම. එනම් ජීව විද්‍යාව ඉගැන්වූ ගුරුතුමා දවසක් පැවසුවේ සෑම මිනිසෙකුම අභිරහසක් වන්නේ තම පියාගේ සිරුරේ වූ දසලක්ෂ 8ක් වූ විවිධ ශුක්‍රාණු වලින් එකක් හා තම මාවගේ සිරුරේ වූ දසලක්ෂ 8ක් විතර වූ විවිධ ස්ත්‍රී බීජ වලින් එකක් සමග එක්වීමෙන් බව සිහිපත් විය. අම්මාගේ සෑම බීජයක්ම වර්ණ දේහ සංකලනය අභිරහසක්ය. කොයි මුතුන් මිත්තන්ගේ කුමන ජානයක් මේට සම්බන්ධ වුණාද යනු කිසි කෙනෙක් නොදනිති.
එසේම පියාගේ සුක්‍රාණු මිලියන 8න් කුමක් සම්බන්ධ වී දැයි පුංචි බිමල්ට දැනගන්නට ලැබුණාද? එය මැවුම් කරුවා හැරෙන්නට කවුද දන්නේ? බිමල් අම්මාට තාත්තාටත් අභිරහසකි. නිසකයෙන්ම බිමල් තමාටම අභිරහසක්මය. අද්විතීය අසම සම ඒකීය දරුවෙකි. තමන්ගේ පළමු දරුවා මෙවන් හැකියාවන් සහ දක්ෂතාවයන් නැති බිමල්ම වේයයි ඔහුගේ මව හෝ පියා සීනකින්වත් සිතන්නට ඇද්ද? බිමල් ඔහුගේම මවගේ හා පියාගේ දරුවෙකු වුවත් ඒ දෙදෙනාගෙන්ම වෙනස් වූ ස්වීයත්වයකි. බිමල් තමා ගැන කිසිවක් හෝ දන්නේ නම් එසේ දන්නේ වසර 18ක් තමාගේම ඉතිහාසය තුළට එබී බැලීමෙනි. හෙට ගැන මා කිසිවක් දන්නේ නැතයි ඔහු සෙමින් පැවසීය. මගේ අනාගතය සම්බන්ධයෙන් මා කිසිවක් නොදන්නේ ඇයි? නිසැකවම මේ මොහොතත් මට අභිරහසක්ය. මට මාත් තේරුම් ගත නොහැකි යන්න සත්‍යයකි. සෑම මිනිසාම අභිරහසක් වන්නේ යැයි මේට පිළිතුර දෙන්න කිසිම විද්‍යාවකට බැරිය. බිමල්ට මතක් වූයේ එදා ආගම් පාඩමේ යුගත් එක් දෙයකි. එනම් දෙවි මහෝත්තමයන්ගේ රූපයට සමාන වූ ප්‍රතිරූපය ඔහු වන බවයි.